මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙනවා 2026ට ගැලපෙන විදියට කොහොමද නිවැරදිව Binance account එකක් හදාගන්නේ. ඒත් එක්කම මේ Binance account එකට කොහොමද අපි USDT අරගන්නේ. වගේම මේ ගන්න USDT ලංකාවේ බැංකු වලටම ගන්න විදිය A to Z සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒත් එක්කම Binance එකේ ඔයාලා මේ security option එකට ගිහිල්ලා ඔයාලා මේ option ටික enable කරලා නැත්නම් ඔයාගේ account එකේ තියෙන සල්ලිත් වෙන කෙනෙක් transfer කරගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා security එක වැඩි කරගන්න විදිහත් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ වගේම Binance එකේ විවිධ කැම්පේන් එනවා. මේ හරහා normally cryptocurrency දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාව වලින් ඔයාලට ලැබෙනවා විවිධ වූ cryptocurrency සමහර ඒවා value එක $1 $2 මේ වගේ අගයන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි අගයන් ලැබුණොත් ඔයාලට මේක කොහොමද USDT කරගන්නේ කියලාත් convert option එක භාවිතා කරන විදිහත් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඉතින් අපි මුලින්ම account එකක් create කරගමු. පල්ලෙහා description එකේ වගේම comment section එකේ ලින්ක් එක දාලා තිනවා. ඔයාලට මේ ලින්ක් එකෙන් එන්න පුළුවන්. ඉතින් මේ ලින්ක් එක හරහා එන අයට ඔන්න chance එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම free ඔයාලට spot trading වල VIP channel එකකට join වෙන්න පුළුවන් chance එක තියෙනවා. මේක ඔයාලට ලැබෙන්නේ මේ referral link එක භාවිත කරලා account හදන අයට විතරයි. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ලබා දෙන්නේ. මම app එක install කරගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලගේ email address එකක් ලබා දෙන්න පුළුවන්. email address එකක් ලබා දුන්නට පස්සේ අපේ email එක verified කරන්න එනවා. ඉතින් ඔයාලගේ mail එකට එනවා verification code එකක්. ඒ code එක මෙතෙන්ට ලබා දීලා next කියන එක ලබා දෙන්න. verified කරගත්තට පස්සේ මෙතනදී capital simple number mix password එකක් ඔයාලගේ Binance account එකට ඔයාලා ලබා දෙන්න. ඊට පස්සේ වැදගත්ම තැනක් තමයි එන්නේ. මෙතනදී මුලින්ම මේ yes කියන එක දෙන්න. yes කියන එක දුන්නට පස්සේ මෙන්න මේ දිස් වෙන referral ID එක අනිවාර්යයෙන්ම මෙතනට ලබා දෙන්න. ID එක දෙනවාට benefit දෙකක් ලැබෙනවා. එකක් ඔයාට අපේ VIP channel එකට join වෙන්න පුළුවන්. ඒ වගේම Binance එකේ ඔයා trade කරද්දී trading fee එක 110කින් අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට referral ID එක දීලා නම් account එකක් හදන්න අනිවාර්යයෙන්ම මේ දිස් වෙන WhatsApp number එකට message එකක් දාන්න මම ඔයාව VIP channel එකට add කරන්නම්. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපේ country එක ඔටෝම select වෙලා ඇති. ශ්‍රී ලංකාව කියලා ඉතින් එහෙම select වෙලා නැත්නම් ඔයාලා මෙතනදී ශ්‍රී ලංකා දාගන්න. දාගත්තට පස්සේ මෙතනදී අපිට ID card එක එහෙමත් නැත්නම් passport එක use කරලා මෙතනදී මේ verification එක කරගෙන යන්න පුළුවන්. ඔයාලට සිංහල ID එක තියෙනවා නම් ඒත් කිසිම ගැටලුවක් නැහැ. Binance එකේ සිංහල ID එකක් approve වෙනවා. ඉතින් ඔයාලට මෙතනදී ID card එක නම් තියෙන්නේ ID card කියන එක දීලා continue කියන එක touch කරගන්න. හරි. දැන් මෙතනදී continue කියන එක නැවත touch කරගන්න. හරි touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් upload your ID document කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලගේ ID එකේ front එකේ සහ back side එකේ image දෙකක් ඔයාලා upload කරගන්න අවශ්‍යයි. ඒ විදිහට image දෙකක් upload කරගත්තට පස්සේ ඔයාලට එනවා පුංචි face verification එකක්. ඉතින් මේක හරි සරල verification එකක්. ඉතින් මේක කරන්න මේ submit කරන ID එකේ තියෙන කෙනාමද මේ account එක හදන්නේ මේ කෙනාමද මෙතනදී මේ ඉන්නේ කියලා Binance එකට තහවුරු කරගන්න අවශ්‍ය නිසා තමයි මේ face verification එක කරන්නේ. ඉතින් ඔයාලට ඒකත් කරන්න පුළුවන් face එක උඩට පහළට පැත්තට හරවන්න මේ වගේ පුංචි දේවල් ටිකක් තමයි කරන්න කියන්නේ. ඉතින් මේ දේවල් ටික කරාට පස්සේ ඔයාලගේ account එක verified වෙනවා. සාමාන්‍ය විනාඩි 10කින් වගේ account එක verified වෙනවා. ඉතින් verified වුණාට පස්සේ අපි දැන් බලමු කොහොමද account එකේ security එක වැඩි කරගන්න කියලා. KYC එක කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ option එකකට આવුවොත් ඔයාලා ඉන්නේ Binance Lite එකේ. ඉතින් අපිට Binance Pro එකට මාරු වෙන්න පුළුවන්. වම් පැත්තේ උඩ තියෙන මේ Binance icon එක මේක touch කරලා මේ Pro කියන එක touch කරගත්තට පස්සේ ඔයාලා මේ තැනට එනවා. ඉතින් මෙතනදී තමයි මේ Pro option එකේ තමයි අපි ගොඩක් වැඩ කරගෙන යන්නේ. ඉතින් දැන් අපි මුලින්ම KYC එක කරගත්ත දැන් account එකේ security එක අපි වැඩි කරගෙන යමු. ඉතින් දැන් මෙතනදී මේ Binance එකේ home option එක උඩටම ආවට පස්සේ පොඩි ඉරි කෑලි තුනක් තියෙනවා. මෙන්න මේ ඉරි කෑලි තුන touch කරගෙන ඔයාලට පුළුවන් මෙතනදී profile icon එක තියෙනවා මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ මෙන්න මෙතනදී දැන් මේ මගේ account එක මේක unverified එකක් තියෙන්නේ. මොකද මම මෙතනදී ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නිසා මම මේක verify කරන්න යන්නේ නැහැ. මොකද මට දැනටමත් account එකක් තියෙන නිසා මෙතනදී මේ security කියන එක මම touch කරගන්නවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම email එක දීලා තමයි account එක create කරේ. එතකොට මම ඔයාලට කිව්වා mobile number එක දීලා වුණත් හදන්න පුළුවන් කියලා. එතකොට ඔයාලා mobile number එක නම් දුන්නේ මෙතනදී පෙන්නනවා අපි ටු කරලා කියලා මෙතනදී පෙන්නනවා. ඉතින් මේ තියෙන option ඔක්කොම අපි අනිවාර්යයෙන්ම enable කරන්න ඕන අපේ Binance account එකේ security එක වැඩි කරගන්න නම්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ security එකත් වැඩි කරගන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට තියෙන press key එක. ඉතින් මෙතනදී මේක touch කරගන්න පුළුවන්. touch කරගත්තට පස්සේ ඔයාගේ device එකේ fingerprint එක මේ ඔයාලගේ Binance exchange එකට add කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනදී add press key කියන එක දීලා ඔයාලට පුළුවන් Binance එකට log වෙද්දී ඔයාගේ fingerprint එක අනිවාර්යයෙන්ම දෙන්න අවශ්‍යයි.
ලොග් වෙන්න නම් ඉතින් ඔයාලට ඒක enable කරන්න පුළුවන් මෙතනදී add press key කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ mobile device එකේ fingerprint එකත් එහෙම add කරගන්න. ඊට පස්සේ authenticate app එක කියලා තියෙනවා. ඉතින් මේක touch කරගන්න. හරි touch කරගත්තට පස්සේ මෙතනදී මේ enable කියන එක ඔයාලා එක සැරයක් touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලා මුලින්ම mail එක එහෙමත් නැත්නම් mobile number එක නම් දුන්නේ නැවතත් ඒකට verification code එකක් යනවා. ඒ code එක මෙතනට ලබා දෙන්න අවශ්‍යයි. මෙතනදී ඔයාලට two factor add කරන්න Google Authenticator ඇප් එක අවශ්‍ය වෙනවා. ඉතින් මේක Play Store වගේම App Store දෙකේම තියෙනවා. ඉතින් දැන් Android අයට මම කියලා දෙන්නම් කොහොමද මේ ඇප් එක හොයාගන්න කියලා Play Store වලදී Play Store එකට ගිහලා මේ විදිහට Google Authenticator කියලා search කරන්න. ඉතින් මෙන්න මේ තියෙන ඇප් එක තමයි ඔයාලා install කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙතනදී මේ ඇප් එක install කරගෙන account එකක් හදාගන්න mail එකක් දීලා account එක හදාගන්න පුළුවන්. ඒක සරල දෙයක්. ඒ විදිහට account එක හදාගෙන ඔයාලා අනිවාර්යෙන් මේ Binance එකේ two factor වලට ඇවිල්ලා මෙතන තියෙන මේ ඩිජිටල් කී එක කොපි කරගන්න මුලින්ම. ඒ විදිහට ඔයාලා කී එක කොපි කරගත්තට පස්සේ ඔතෙන්ටිකේටර් එකට යන. ඉතින් මෙතනදී ඔයාලට black screen එකක් තමයි බලා ගන්න පුළුවන්. screen record එකේ මෙතනදී පෙන්වන්න විදිහක් නැහැ. මෙතනදී ඔයාලට දකුණු පැත්තේ පහලින් පොඩියට බලා ගන්න පුළුවන් මේ ධන ලකුණක්. මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ එතන තියෙනවා scan QR code. ඒ වගේම enter setup key කියලා තියෙනවා. ඉතින් මේ enter setup key කියන එක touch කරගන්න. touch කරගත්තට පස්සේ මම අතනදී කිව්වා අපිට key එකක් දෙනවන්නේ. key එක ඔයාලා මෙතනට paste කරගන්න අවශ්‍යයි. ඔයාලට name එක මෙතනදී Binance කියලා වුණත් දෙන්න පුළුවන්. මම මේ විදිහට Binance කියන එක දීලා add කියන එක දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට number 6ක් පෙන්වනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් 1 minute වගේ ඇතුළත reset වෙනවා. ඒ කියන්නේ කලින් තියෙන number එක නෙවෙයි ඊට පස්සේ එන්නේ. ඉතින් මේක අපි copy කරගන්න ඕන. copy කරගෙන එකට ඇවිල්ලා මේ next කියන එක දෙන්න අවශ්‍යයි. දුන්නට පස්සේ අර app එකේ තියෙන code එක තමයි මෙතනට ගෙනල්ලා paste කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනට ඒ විදිහට ඔයාලා paste කරගන්න. හරි ඔන්න මම two factor එක add කරගෙන පෙන්නුවා. ඔයාලට ඉතින් මේක හරි සරල දෙයක්. මේක අනිවාර්යයෙන්ම add කරගන්න account එකේ security එක වැඩි කරගන්න පුළුවන්. mail එකට code එකක් එනවා. ඒත් එක mobile device එකට code එකක් එනවා. ඒ වගේම මේ authenticator එකටත් code එකක් එන විදිහට ඔන්න අපි හදාගත්තා. දැන් අපි ඔන්න two factor එකත් add කරගත්තා. ඊට පස්සේ අපි දැන් password එක කලින්ම password එකක් අපි ලබා දෙනෝනේ. ඊට පස්සේ මෙතනදී pay pin කියලා තියෙනවා. ඉතින් මේ pay pin එක කියලා කියන්නේ මොකක්ද? ඉතින් මෙතනදී සරලවම ඔයාලා Binance Pay හරහා payment එකක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට පුළුවන් මේ pay pin එකක් දෙන්න. එතකොට කිසිම කෙනෙක්ට ඔයා දැන් නැතුව ඔයාගේ mobile device එක අරගෙන Binance Pay හරහා කිසිම කෙනෙක්ට payment එකක් යවන්න විදිහක් නැහැ මේ pay pin එක දෙන්නේ නැතුව. එතකොට ඔයාලට Binance එකට log වෙන්න දුන්නු password එක නැතුව වෙන password එකක් වුණත් මේ pay pin එකට ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදිත් ඔයාලා pin එකක් create කරගන්න. හරි. එතකොට ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් pay pin එක setup කරගත්තට පස්සේ මම pay pin එකක් දුන්නා. ඊට පස්සේ authenticator app එක. එතකොට දැන් අපි අර Google authenticator app එක ගත්තනේ. එතනදී අර add වෙන අලුත් number 6 තමයි මෙතනට ගෙනල්ලා අපි paste කරගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ email එක මෙතන touch කරගන්න. touch කරගත්තට පස්සේ mail එකටත් එනවා verification code එකත් ඒකත් ලබා දීලා submit කියන එක දුන්නට පස්සේ ඔයාලට මෙතනදිත් මේ security option එකත් add කරගන්න පුළුවන්. ඔයාලා කලින් mail එක නම් ලබා දීලා account එක create කරේ මෙතනදී මේ phone number කියලා තියෙනවා. ඔයාලගේ mobile number එක add කරගන්න පුළුවන්. මෙතනදී add phone number කියන එක දෙන්න. දුන්නට පස්සේ මෙතනදී country එක automate select වෙලා ඇති. මෙතනදී එහෙම නැත්නම් ඔයාලට select කරගන්න පුළුවන් country එක. මෙතනදී ශ්‍රී ලංකා කියලා search කරගත්තට පස්සේ මෙතනදී මෙතන මේ 94 තියෙනවා. එතකොට 0.76 number එකක් කියලා හිතන්නකෝ. එතකොට බිංදුව අවශ්‍ය නැහැ. 76 ඔයාලා type කරලා ඊතුරු numbers ටික type කරගන්න. ඊට පස්සේ මෙතනදී මෙතන get code කියලා තියෙනවා. ඔයාලා ලබා දුන්නු mobile number එකට එනවා verification code එකක්. ඒ code එක ලබා දීලා ඒකත් submit කරගන්නවා. මෙතනදී emergency contact තියෙනවා. මගේ verified කරපු account එකෙන් ඇවිල්ලා ඒක මම ඔයාලට explain කරන්නම්. ඊට පස්සේ මේ anti phishing code කියලා තියෙනවා. මේක touch කරගන්න. මෙතනදී anti phishing code එකක් ඔයාලා add කරගන්න අවශ්‍යයි. මෙතනදී create කියන එක දෙන්න. දුන්නට පස්සේ මෙතනදීත් ඔයාලා anti phishing code එකකුත් අනිවාර්යයෙන්ම ලබා දෙන්න. මම දැන් ඉන්නේ මගේ අනිත් account එකේ. දැන් මෙතනදී අපි emergency contact ගැන කතා කරමු. ඔයාලට හදිසි අනතුරක් වෙලා නැතුණා කියලා හිතන්නකො. එතකොට ඔයාගේ Binance එකේ තිබුණු මුදල් ගන්න අනිත් අය දන්නෙත් නැහැ. මේ password එක මුකුත් දන්නේ නැහැ. ඉතින් ඔයා emergency contact number එකක් add කරලා තිබුණොත් ඉතින් ඒ කෙනාට හැකියාව තියෙනවා Binance එක contact කරලා ඔයාගේ account එකේ තියෙන මුදල් එහෙම අරගන්න. ඉතින් මෙතනදී මේක add කරා කියලා දැන් ඔයා active වෙද්දි මේ මුදල් එහෙම ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඉතින් emergency contact එකක් විදිහට තමන්ගේ පවුලේ කෙනෙක් නේ අපි උනත් add කරන්නේ. ඉතින් මෙතනදී add emergency contact කියන තැනට යන්න. ඊට පස්සේ එයාගේ name එක ලබා දෙන්න. ඊට පස්සේ Binance account එකක් තියෙන කෙනෙක් වෙන්නත් අවශ්‍යයි. ඊට පස්සේ මෙතනදී save කියන එක දෙන්න තියෙන. ඉතින් යාට message එකකුත් ආවල මෙතනදී save කියන එක යන්න පුළුවන්. එතකොට ඔයාගේ Binance account එක
සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ඇක්ටිව් නැතුව තිබුණොත් Binance එකම මේ emergency contact එක ඇඩ් කරපු කෙනාව contact කරගෙන මේ අපේ Binance account එකේ තියෙන fund එහෙම ලබා ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඔයාලට ඇඩ් කරන්නත් පුළුවන්, ඇඩ් නොකර වුණත් ඉන්න පුළුවන්. ඉතින් ඒ ඔප්ෂන් එක කැමති අයට ඇඩ් කරන්න පුළුවන්, අකමැති නම් ඇඩ් නොකර ඉන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒක two factor verification strategy කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන්කම තියෙනවා account එකට log වෙද්දී අනිවාර්යෙන් මෙන්න මේ verification ටික තියෙන්න ඕන කියන එක ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මම 3ක් දීලා තියෙනවා. ඉතින් තවත් ඇඩ් කරන්න පුළුවන්. මෙතනදී ඊමේල් එක ඒත් එක්ක මොබයිල් නම්බර් එකට කෝඩ් එකක් එන එක ඒත් එක්කම ඔතෙන්ටිකේට් ඇප් එකේ කෝඩ් එක මේ තුනම දෙන්න ඕන මගේ Binance එකට log වෙන්න නම් factor verification strategy එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මේ add new scenario කියලා තියෙනවා. මේක දීලා ඔයාලටත් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ එකෙන් එකට ඊමේල් එක දුන්නාට පස්සේ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒක ලබා දෙන්න. මොබයිල් නම්බර් එක දුන්නාට පස්සේ ඒකටත් කෝඩ් එකක් එනවා. ඉතින් මේ විදිහටම හැම එකටම කෝඩ් එනවා. ඒ කෝඩ් ටික ලබා දුන්නාට පස්සේ ස්ට්‍රැටජි එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. account එකේ security එකට ගොඩක්ම වටිනවා මේක. ඉතින් අනිවාර්යෙන් මේකත් ඇඩ් කරගන්න ඔයාලා. Binance එක හරහා අපේ බැංකුවට මුදල් ගන්නව නම් මුලින්ම බැංකුව විස්තර අපි Binance එකට ඇඩ් කරලා තියෙන්න ඕනනේ. ඉතින් දැන් බලමු ඒ විස්තර ඇඩ් කරන විදිය ගැන. මෙතනට ආවට පස්සේ මේ පොඩි settings icon එකක් තියෙනවා මේ දකුණු පැත්තේ උඩ. මේක ටච් කරගන්න. හරි ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහාට scroll down කරගන්න. පල්ලෙහාට scroll down කරගත්තට පස්සේ මෙන්න මෙතනදී තියෙනවා මේ payment යටතේ AED කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක මම ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ LKR එක. ඒ කියන්නේ ලංකන් රුපීස් නේ. ඒකට මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් රුපීස් කියලා පෙන්වනවා LKR කියලා සර්ච් කරගත්තට පස්සේ ඉතින් මේක ඔයාලා ඇඩ් කරගන්න. මේ විදිහට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් බෑක් වෙන්න payment method කියලා තියෙනවා. මේ payment method කියන එක ඔයාලා එක සැරයක් ටච් කරගන්න. හරි ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් P2P payment methods කියලා. ඉතින් මෙන්න මේකත් ඔයාලා ටච් කරගන්න. මෙතන පල්ලෙහාම තියෙන add payment method කියලා මේකත් ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතනදී අපිට කරන්න වෙනවා payment method එක. මම මෙතනදී මේ විදිහට bank transfer කියලා සර්ච් කරගන්නවා. හරි මේ විදිහට bank transfer කියලා සර්ච් කරගන්නකොට විතර විවිධ රටවල් එක්ක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ රටවල් එක්ක තියෙන bank transfer වල සිලෙක්ට් කරන්න එපා. නිකන්ම ඔයාලා bank transfer කියන එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කිසිම රටක් ඉස්සරහින් පෙන්වන්නේ නැත්නම් දැන් අනිත් ඒවාගේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පීරු වියට්නාම් මිඩල් ඊස්ට් ඒ විදිහට තියෙනවා. ඉතින් එහෙම නෙවෙයි මෙන්න මෙතන මේ මම ටච් කරන bank transfer තියෙනවනේ. අන්න ඒක තමයි ටච් කරන්න අවශ්‍ය වෙන්නේ. මේක ටච් කරගත්තට පස්සේ මෙතනදී උඩ තියෙන name එක ඔයාලට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔයාලා Binance account එක verified කරන්න use කරපු ID එකේ තියෙන name එක තමයි මෙතන තියෙන්නේ. ඒකට ඔයාලා සිංහල ID එක නම් දුන්නේ. ඔයාලගේ name එක වැරදි විදියට නම් වැටලා තියෙන්නේ. ඒක Binance customer service contact කරගෙන ඒක හදා ගන්න පුළුවන්. හැබැයි customer service contact කරගෙන ID එකේ තියෙන නමට සමාන නැති වෙනත් නමක් නම් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා ID එක verify කරන්න වෙන කෙනෙක්ගේ ID එකක්. ඒතකොට ඇඩ් කරන්නේ ඔයාලගේ bank details නම් ඔයාලට Binance P2P හරහා මුදල් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් third party option භාවිතා කරන්න බෑ Binance app එකේ. ඒක නිසා අනිවාර්යයෙන් මේක මතක තියාගන්න verify කරන කෙනාගේ නමටම තමයි bank details තුත් තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලගේ bank account number එක මෙතනට ලබා දෙන්න පුළුවන්. පස්සේ bank name එක commercial bank නම් ගන්න commercial bank, BOC නම් BOC bank ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ account opening branch එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී මේක මේ IBN කියන එක ඔයාලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලංකාවේ ඔයාලා දෙන්න අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි. QR code එක කැමති නම් දෙන්න පුළුවන්. ඒක දෙන්න ඕනෙත් නැහැ. ඔයාලට මෙතනදී මේ confirm කියන එක දෙන්න තියෙන මේ details ටික add කරගත්තට පස්සේ ඔන්න මම කියලා දුන්නා කොහොමද Binance account එකේ security එක වැඩි කරගන්නේ. එතකොට P2P වල කොහොමද බැංකු විස්තර ඇතුළත් කරගන්න කියලා දුන්නා. දැන් අපි බලමු මේ විතර බැංකු විස්තරات ඇතුළත් කරගත්තනේ. Binance එකේ P2P හරහා ඩොලර්ස් විකුණන්නේ වගේම මිලදී ගන්න කොහොමද කියලා දැන් අපි බලමු. Binance app එකට ආවට පස්සේ මේ home වල උඩ search bar එකක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ advanced කියලා තියෙනවා. මේක touch කරගන්නත් පුළුවන්. ඔයාලට මෙතනදී මේ search bar එකේ වුණත් මේ විදිහට touch කරලා P2P කියලා search කරගන්න පුළුවන්. මේ විදිහට P2P function කියලා තියෙනවා. මේක touch කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතනදී මේ විදිහට buy with P2P කියලා තියෙනවා. මේක ටච් කරගන්න. කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනදිත් ඔයාලගේ currency එක LKR වලින් නෙවෙයි නම් පෙන්වන්නේ. ඒකත් හදාගන්න විදිය කියලා දෙන්නම්. මුලදී කිව්ව විදිහටම හදාගත්තොත් ඉතින් මෙතන LKR වලින් පෙන්වනවා. ඉතින් දකුණු පැත්තේ උඩ බලා ගන්න පුළුවන් මේ LKR කියලා තියෙනවා. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලගේ වෙනත් currency එකක් නම් පෙන්වන්නේ මේ විදිහට. මෙතන ටච් කරගන්න. මෙතනදී ඊට පස්සේ ඔයාලට LKR search කරලා add කරගන්න පුළුවන්. ලංකන් රුපීස් වලින් මෙතනදී ප්‍රයිස් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් බලමු
කොහොමද බයිනන්ස් එකේ හොරෙක්ට අහුවෙන්නේ නැතුව USDT මිලදී ගන්න වගේමයි USDT විකුණන්න කියලා අපි බලමු. ඉතින් මෙතනට ආවට පස්සේ දැන් මේ වෙද්දි USDT එකක මිල තියෙනවා 312.734ක්. ඉතින් මේ රේට් එක අඩු වැඩි වෙනවා. ඉතින් දැන් මේ බයි කියලා තියෙන්නේ මම USDT මිලදී ගන්න පැත්තේ තමයි ඉන්නේ. මේ සෙල් කියන තැන ටච් කරගත්තට පස්සේ මේ සෙල් කියන පැත්තේ තමයි ඉන්නේ. කියන අපිට USDT මිලදී ගන්න අවශ්‍ය නම් අපි එන්න ඕන බයි එකට සෙල් කියන එකට එන්නේ අපි USDT සෙල් කරනවා. ඉතින් බයි එකට සාපේක්ෂව සෙල් එකේ ටිකක් රේට් එක අඩුයි. ආගාව වැඩි USDT ප්‍රමාණයක් තියෙනවා. වැඩි රේට් එකකට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු USDT මිලදී ගන්නකොට කොහොමද හොඳ කෙනෙක් අපි මේ P2P වලින් තෝරගන්න කියලා බලමු. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද ගොඩක් අලුත් අය ඉන්නවා මේ ඔප්ෂන් එක එහෙම යූස් කරන්න බයයි. ඒක නිසා ලංකාවේ Facebook වල ඉන්න group වල ඉන්න අයට එහෙම සල්ලි දීලා ඩොලර්ස් ගන්න USDT ගන්න එනවා. පස්සේ දීලා කරන්නේ සල්ලි අරගෙන ඔයාලා බ්ලොක් කරනවා. මෙතනදී එහෙම සල්ලි අරන් බ්ලොක් කරන්න බෑ P2P එකේ. Binance එක ඔයාලට සපෝට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. P2P ඔප්ෂන් එක හරහා නම් ඔයාලා මේ ගනුදෙනු කරන්නේ. ඉතින් දැන් අපි බලමු හොඳ සේල කෙනෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ නේම් ඉස්සරහින් පොඩි අයිකන් එකක් එහෙම තියෙනවා gold silver මේ කලර්ස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මම මේ gold color එකකින් තියෙන කෙනා සිලෙක්ට් කරන්නම්කෝ. එතකොට මෙන්න මේ කෙනාම මේ ටච් කරගන්න පුළුවන්. මෙතනදී gold version කෙනෙක් විදිහට මෙයා ඉන්නවා. මෙතනදී මෙයාගේ ප්‍රොෆයිල් එක අපිට ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ අනිවාර්යෙන්ම ඩොලර්ස් මිලදී ගන්න කලින් මේක සෙල් කරනකොටත් අදාළයි මේ ෆීඩ්බැක් බලන්න ඕන. මෙතනදී මෙයාගේ ෆීඩ්බැක් බලන්න පුළුවන් 8985. ඒ කියන්නේ මේ P2P orders 8985ක් මෙයා කරලා තියෙනවා. buy and sell orders කරලා තිනවා. ඒ කියන්නේ USDT මිලදී ගන්න වගේම sell කරලා අනිත් අයගේ account වලට මුදල් දාලා තියෙනවා. ඒ විදියට orders 8985ක් කරලා තියෙනවා. -0. ඉතින් මෙන්න මේ කෙනෙක් මෙන්න මේ වගේ කෙනෙක්ගෙන් ඔයාලා USDT මිලදී ගන්නවා සෙල් කරනවා කියලා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ඔයාලට කිසිම වංචාවක් වෙන්නේ නැතුව මේ වගේ අයගෙන් මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම අපි තව කෙනෙක් බලමුකෝ. අනිවාර්යයෙන්ම ඔයාලා හදිසි වෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම ෆීඩ්බැක් එහෙම ඔයාලා බලන්න. දැන් මේ කෙනාගේ බලමුකෝ අපි දැන් මේ කෙනාගේ බලවලින් තියෙනවා බලා ගන්න පුළුවන් 5799ක්. මෙයාගේ නෙගටිව් 30ක්. එතකොට පොසිටිව්ම තියෙනවා මෙයාගේ 5769ක්. ඒත් ගැටලුවක් නැහැ. හැබැයි නෙගටිව් වැඩියෙන් තියෙන කෙනෙක් කිසිම වෙලාවක තෝරගන්න එපා. ඉතින් මේ වගේ අය කිසිම ගැටලුවක් නැහැ. දැන් මම පොඩි USDT අගයක් ඔයාලට බයි කරලා පෙන්වන්නම්. මෙතනදී දැන් ඔයාට පොඩි අගයක් නම් අවශ්‍ය ඩොලර්ස් 2ක් ඩොලර්ස් 3ක් ඩොලර්ස් 5ක් වගේ අවශ්‍ය කියලා හිතමුකෝ. එතකොට දැන් මේ උඩම තියෙන රේට් එකට ඔයාලට ගන්න බෑ. ඒකට හේතුව මෙයාලගේ ලිමිට් තියෙනවා. ඉතින් මෙයාගේ බලන්න පුළුවන් මේ 312.734ට මෙයාගෙන් USDT ගන්න පුළුවන් ලිමිට් එක තියෙනවා. අවම රුපියල් 70000ක තමා මෙයා USDT විකුණන. ඉතින් රුපියල් 70000ක USDT ගන්න ඔයා ගාව මුදලක් නැත්නම් ඔයාට මෙයාගෙන් USDT ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔයා ගාව තියෙන මුදලට හරියන ලිමිට් එකකින් බයි කරන්න දෙන කෙනෙක් අපිට තෝරගන්න වෙනවා. ඉතින් දැන් මම මෙතනදී රුපියල් 1500ක් 2000ක් වගේ අපි ඕඩර් එකක් බලමුකෝ ගන්න. එතකොට පල්ලෙහාට අපිට යන්න වෙනවා. ඉතින් පල්ලෙහාට ගියාට පස්සෙත් අපි අනිවාර්යෙන්ම අර විදිහට ෆීඩ්බැක් තියෙන කෙනෙක් තෝරගන්න අවශ්‍යයි. ඔන්න දැන් බලා ගන්න පුළුවන් දැන් තියෙනවා මෙයාලගේ ඇඩ්ස් රුපියල් 9000 10000 ප්‍රයිස් රේන්ජ් එක. ඉතින් මම පොඩි බැලන්ස් එකක් ගන්න නිසා මෙතනදී මම තව පල්ලෙහාට යනවා. ඉතින් මෙන්න කෙනෙක් කෙනා 318යි මෙයාගේ රේට් එක. ඉතින් දැන් මෙන්න මේ කෙනාගේ 318යි රේට් එක. ඉතින් මෙයාගේ අනිවාර්යෙන් මම ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලනවා ෆීඩ්බැක් එහෙම කොහොමද කියලා. එයාගේ තියෙනවා හොඳ ෆීඩ්බැක් බලා ගන්න පුළුවන් 12854ක් හොඳ ෆීඩ්බැක් තියෙනවා. නෙගටිව් 0 තමයි තියෙන්නේ. එයාත් හොඳයි අපිට USDT මිලදී ගන්න. දැන් මෙතනදී මෙයාගේ මේ බයි කියලා තියෙනවා. මේ බයි කියන එක ඔයාලා ටච් කරගන්න. ඉතින් මේ විදිහට මෙයාම තෝරගන්න ඕන කියලා නෑ. මම අර කියලා දුන්න විදිහට ෆීඩ්බැක් හොඳ අය තෝරගන්න. ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාලා මුදල් ගෙවුවට පස්සේ ඔයාලට USDT ටික ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී buy LKR කියලා තියෙනවා. ඒක අපිට LKR වලින් ටයිප් කරන්න පුළුවන් නැත්නම් USDT වලින් උනත් ගන්න අවශ්‍යගේ ටයිප් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී 2500 මේ විදිහට ටයිප් කරගන්නවා. එතකොට USDT 7.9ක් තමයි මට ලැබෙන්නේ. බලාගන්න පුළුවන් මෙයාලගෙත් තියෙනවා රූල්ස්. එහෙම අර තර්ඩ් පාර්ටි පේමන්ට් එහෙම කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් වෙරිෆයිඩ් කරන කෙනාගේ නමටම තමයි බැංක් ඩීටේල්ස් තුත් තියෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් මෙතනදී මේ බැංක් ට්‍රාන්ස්ෆර් තමයි අපි සිලෙක්ට් කරලා තියෙන්නේ. මෙතනදී මේ ප්ලේස් ඕඩර් කියන එක අපි ටච් කරගන්න අවශ්‍යයි. හරි. ඔන්න මම ටච් කරගත්තා. ටච් කරගත්තට පස්සේ අපිට විනාඩි 15ක ටයිම් එකක් ලැබෙනවා. මේ විනාඩි 15 ඇතුළත අපි අනිවාර්යෙන්ම පේමන්ට් එක කරලා මෙයාට ඒක දන්වන්න අවශ්‍යයි. ඉතින් විනාඩි 15ක් පහ වුණාට පස්සේ ඔයාලා සල්ලි දාන්න යන්න එපා.
මේ ඕඩර් එක ඔටෝම ක්ලෝස් වෙනවා. ඒ නිසා මේ විනාඩි 15 ඇතුළත මුදල් දාන්න බලන්න. ඉතින් මෙතනදී මේ chat කියන තැන අපිට chat කියන තැනට ගිහිල්ලා මෙයාට chat එකක් දාන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ bank details ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන bank details වලට තමයි අපි මුදල් දාන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී අනිවාර්යෙන් මතක් කරනවා මේ උඩ තියෙන time එක. මේ විනාඩි 15 ඉවර වෙන්න කලින් සල්ලි දාලා මේ transfer to notify seller කියන එක දෙන්න අවශ්‍යයි. ඉතින් මේක දෙන්න අවශ්‍ය වෙන්නේ සල්ලි දාලා ඉවරලා. නැතු සල්ලි දාන කලින් මේක දෙන්න එපා. සල්ලි දාලා ස්ලිප් එක ඔයාලා අරගෙන chat box එකේ මෙයාට දාලා transfer to notify seller කියන එක දෙන්න. දැන් මම මෙයාට මේ රුපියල් 2500ක් transfer කරලා අපි USD ටික අරගෙන ඉමු. දැන් මම chat box එකට යනවා. මම මෙයාට මේ මුදල් ටික දැන් transfer කරා. ඒක ස්ලිප් එක මෙයාට අප්ලෝඩ් කරන්න ඕන. විදිහට එයාට ස්ලිප් එකත් මේ විදිහට දාගත්තා. දැන් මෙතනදී මේ පොඩ්ඩක් මම බැක් වෙනවා. බැක් වෙලා ඔන්න දැන් මම transfer to notify seller කියන එක මේ විදිහට ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ දැන් තියෙන්නේ මෙයාගේ පැත්තෙන් තමයි මේ විදිහට මුදල් ආවද කියලා එයාට චෙක් කරලා බලලා මේ මුදල රිලීස් කරන්න තමයි තියෙන. එතකොට USD 77.79ක් මගේ Binance account එකට එනවා. ඉතින් දැන් මේ විදිහට අපි මුදලක් ගෙව්වට පස්සේ මෙයාට ඕඩර් එක කැන්සල් කරන්න බැරිද? බෑ. එහෙම කැන්සල් කරන්න බෑ. මොකද අපි පේමන්ට් එක කරා කියලා මෙතනදී දන්වපු නිසා. එහෙම දන්වන්නේ නැතුව අර ලැබෙන විනාඩි 15 ඇතුළත ඔයාලට සල්ලි දාගන්න බැරිනොත් ඉතින් තමයි ඔටෝ ක්ලෝස් වෙලා යන්නේ මෙතනදී. හරි. ඔන්න වැඩි වෙලාවක් ගියෙත් නෑ. එයා මේ විදිහට රිලීස් කරා USD 77.79ක මුදලක්. ඉතින් මෙයාට අපිට මේ විදිහට පොසිටිව් ෆීඩ්බැක් එකකුත් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි සල්ලි දැවට පස්සේ අපිට ඩොලර්ස් නොදී හිටියොත් මොකක්ද කරන්නේ? මේ විදිහට USD නොදී හිටියොත් මොකක්ද කරන්නේ? අපිට appeal option එක තියෙනවා. ඉතින් අපිට appeal කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ option එක ඔයාලට use කරන්න වෙන්නෙම නැති තරම් අර විදියට feedback බලලා හොඳ කෙනෙක් නිතරම තෝරගන්න. එතකොට ඔයාලට මේ appeal option එක භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක භාවිතා කරනවා නම් කොහොමද කරන්නේත් කියලා මම කියලා දෙන්නම්. එතනදිත් ඔයාලට මේ need help කියන තැනට යන්න පුළුවන්. ඔයා payment එක කරන්න යද්දි විනාඩි 15 වගේ ඉවරනොත් මේ need help කියන තැනට ගිහිල්ලා ඔයාලට නැවතත් ඒකට appeal එකක් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනදී ඔයාට payment එක කරලා මුදල් ලැබුණ නැතුනොත් මෙන්න මෙතනදී ඔයාලට මේක ටච් කරලා appeal එකක් apply කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ අතින් වැඩි amount එකක් sale එකට ගියා නම් ඒකටත් ඔයාලට appeal කරන්න පුළුවන්. මෙතනදී chat option එක තියෙනවා. අපිට සෙලත් එක chat කරන්න පුළුවන්. එයා ඔයාගේ chat වලට respond කරන්නේ නැත්නම් මෙතනදී appeal එකක් apply කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිතරම කියන්නේ හොඳ ෆීඩ්බැක් තියෙන කෙනෙක් තෝරගන්න කියලා. එතකොට කිසිම ගැටලුවක් නැහැ. මේ appeal option අවශ්‍ය වෙන්නේව නැති තරම් මේ අයගෙන් ඔයාලා ඩොලර්ස් USD ගන්නව නම්. ඉතින් ඔන්න දැන් USD 77.79ක් ගත්තා. දැන් මේ USD ටික කොතනද මගේ Binance exchange එකේ පෙන්වන්නේ? දැන් අපි ඒකත් ගිහිල්ලා බලමු. මම මෙතනින් බැක් වෙනවා. බැක් වුණාට පස්සේ ඔයාගේ Binance එකේ මෙතනත් balance එක බලා ගන්න පුළුවන්. එතකොට මේ asset කියන තැනට ඔයා එන්න අවශ්‍යයි. මේ asset වල ස්පොට් වල නෙවෙයි ඔයාගේ balance එක පෙන්වන්නේ. අනිවාර්යෙන් මේ උඩ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ funding කියලා. මෙන්න funding කියන option එකට ඔයාලා එන්න අවශ්‍යයි. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලා මිලදී ගත්ත මේ විදිහට මිලදී ගත්ත $77.79ක මුදල තියෙනවා. ඉතින් මෙතනදී ඔන්න ඔයාලට මම කියලා දුන්නා USDT මිලදී ගන්න විදිය. එතකොට ඔයා ගාව තියෙන USDT ටික සෙල් කරලා ඔයාගේ බැංකුවට කොහොමද මේ මුදල් ගන්න කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේ විදිහට මුදල් ගන්න නම් ඔයාගේ ස්පොට් එකේ නම් ඩොලර්ස් ටික තියෙන්නේ. ඔයාට සිද්ධ වෙනවා මේ ෆන්ඩින් එකට අපිට මේ ඩොලර්ස් ටික දාගන්න වෙනවා. ඉතින් ඔයාට පුළුවන් සරලව මේ ෆන්ඩින් එකට ඇවිල්ලා මේ ට්‍රාන්ස්ෆර් කියන එක ටච් කරගන්න. ටච් කරගෙන මෙතනදී උඩ තියෙනවා from කියන තැන ෆන්ඩින් 2 කියන තැන ස්පොට් නෙවෙයි ඉන්නවනම් මෙතනදී එයාට මාරු කරගන්න පුළුවන් මේ විදිහට ටච් කරලා ඊට පස්සේ මෙතනදී from තියෙන්නේ ස්පොට් ඊට පස්සේ 2 එක ෆන්ඩින් මෙතනදී මම ඩොලර්ස් 3ක් වගේ දාගන්නවා. confirm transfer දෙනවා. හරි මෙතනදී ඔන්න මම USDT දාගෙතර මට නිතරම ඩොලර්ස් කියන එක තමයි කියවෙන්නේ. ඒක ඇත්තට වැඩි හිතන්න එපා. මෙතනදී USDT 3 මම දාගත්තා. දැන් ඕකේ කියන එක දෙනවා. හරි. ඔන්න දැන් මගේ ෆන්ඩින් එකේ තියෙනවා ඩොලර්ස් 10.79ක මුදලක්. ඉතින් දැන් අපි මේ ටික බැංක් එකට අරගෙන බලමු. ඒ කියන්නේ දැන් මේ USDT ටික සෙල් කරලා බැංකුවට මුදල් අරගෙන මම දැන් පේන්නනවා. දැන් නැවතත් මම මේ හෝම් වලට යනවා. ඇවිල්ලා මෙතනදී ඇඩ්වාන්ස් ටච් කරගන්නවා. ටච් කරගෙන මෙතනදී බයි P2P කියන එක මෙතන ටච් කරගන්නවා. දැන් මම මෙතනදී කරන්න යන්නේ USDT මගේ ගාව තියෙන USDT ටික සෙල් කරලා ලංකාවේ මගේ බැංකුවට මුදල් ගන්න එක තමයි දැන් කියලා දෙන්නේ. දැන් එතකොට අපි මෙතනදී බයි පැත්තේ නෙවෙයි ඉන්න අවශ්‍ය වෙන්නේ මේ සෙල්. ඒ කියන්නේ මේ සෙල් කියන තැනට ටික් එක දාගන්න. ඒතර ඔන්න දැන් තියෙන
amount එහෙම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තියෙන rate එක බලා ගන්න පුළුවන් USDT එකක් 311 සත 55 වගේ තමා තියෙන. ඉතින් අර ගත්තේ 318 වගේ මට මතක. ඒ වගේ rate එකකට තමයි ගත්තේ. මොකද මෙතනදී යන්නේ 311 වගේ rate එකක්. buy සහ sell එකේ price එක ටිකක් වෙනස් වෙනවා. එතකොට buy එකේ අපි පල්ලෙහාට යනකොට rate එක වැඩි වෙනවා. හැබැයි sell එකේ පල්ලෙහාට යනකොට රේට් එක අඩු වෙන එක තමා වෙන්නේ. ඒකට හේතුව අපි ගාව වැඩි USD amount එකක් තියෙනවා. අර limit එක බලනවා මෙතනදී වැඩි USD amount එකක් තියෙනවා. අපිට ටිකක් වැඩි rate එකක් ගන්න පුළුවන්. අඩු USD amount එකක් නම් තියෙන ටිකක් අඩු rate එකකට තමයි අපිට sell කරන්න වෙන්නේ අපි ගාව තියෙන USD ටික. ඉතින් මෙතනදිත් limit බලන්න මෙයාලගේ ලක්ෂය ඒ වගේ තමා තියෙන. ඉතින් මම මෙතනදී රුපියල් 3000ක් වගේ තමා withdraw කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ limit එක 3000ක් වගේ තියෙන සේලර් කෙනෙක් අපි තෝරගන්න ඕන. ඒක නිසා මම මෙතනදී පහළට ස්ක්‍රෝල් ඩවුන් කරනවා. මගේ තියෙන USD එක සෙල් කරන්න කලින් අනිවාර්යයෙන්ම බලනවා මෙයාගේ ෆීඩ්බැක් කොහොමද කියලා. මම මෙතනදී මේ ප්‍රොෆයිල් එක ටච් කරගන්නවා. ඉතින් මෙයාගේ මේ නේම් එක මම ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ ෆීඩ්බැක් වලට යනවා. දැන් ෆීඩ්බැක් වලට ගියට පස්සෙත් ඔයාගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ 19497ක් හොඳම ෆීඩ්බැක් තියෙනවා. ඒ වගේම නෙගටිව් 3ක්. ඉතින් මේක ගැටලුවක් නෑ. ඒක වෙන්න පුළුවන් 19000 ගාණක් හොඳ වෙද්දි 3ක් නරක වෙන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. ඒක නිසා මෙයා හොඳ කෙනෙක්. ඒක නිසා අපිට මෙයාගෙන් USD ටික සෙල් කරලා අපිට මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මම මෙතනදී මේ සෙල් කියන එක ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ amount එක මෙතනදී තියෙන සම්පූර්ණ amount එකම නෙවෙයි මම මෙතනදී 10.5ක් විතර අපි දාගමු. 10.05 කියන්නේ 3026 තමා අවම මෙයාගෙන් අපිට USD සෙල් කරලා ගන්න පුළුවන් මුදල වෙන්නේ. මෙතනදී දැන් මේ place order කියන එක මම එක සැරයක් ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මෙතනදී අපිට කරන්න ලොකු දෙයක් නැහැ. මොකද මේක තියෙන්නේ දැන් සේලර්ගේ අතේ. එයා තමා බලලා දැන් අපේ bank details එහෙම මෙතනදී ඇඩ් කරන්න ආවේ නැහැ. මොකද අපි කලින්ම bank details ඇඩ් කරලා තිබුණු නිසා මම ඔයාලට මුලින්ම settings වලදී කියලා දුන්නා bank details add කරන විදිහ. එතකොට add කරපු bank details මෙතනදී add වෙනවා. එතකොට දැන් මෙතනදී මේ chat option එකට ගිහිල්ලා message එකක් දාගන්න පුළුවන්. අපිට payment එක කරනවා. payment එක කරාට පස්සේ අනිවාර්යෙන් අපි බලන්න අවශ්‍යයි මෙතනදී 3026.43 හරියටම ඇවිල්ලා තියෙනද කියලා අපි බලන්න ඕන. බලලා තමයි මෙයාට අපි USD release කරන්නේ. එහෙම නැත්නම් තවමත් අපි ගාව තියෙන මේ USD ටික මෙයාට ගිහිල්ලා නැහැ. මේක යන්නේ මෙයාට අපි ට්‍රන්ස්ෆර් කියන ඔප්ෂන් එක දුන්නට පස්සේ තමා USD ටික රිලීස් වෙන්නේ. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම ටයිම් එක අරගෙන බලන්න පුළුවන් එඩිට් ස්ලිප් එහෙම එවන අය ඉන්නවා. ඉතින් දැන් අර මේ විදිහට හොඳ සේලර් කෙනෙක් තෝරගත්තොත් ඔයාලට එහෙම ගැටලු වෙන්නේ නැහැ. හරි ඉතින් ඔන්න මෙයා මෙතනදී payment release option එක දැන් මෙතනදී enable කරලා තියෙනවා. ඒ වගේම slip එක chat option එකට දාලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම USD sell එකක් කරනවා නම් slip එක ඉල්ල ගන්න අමතක කරන්න එපා. මේ විදිහට මෙයා slip එක එවලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී ඉක්මන් වෙන්න එපා. මෙතන ඇවිල්ලා මේක රිලීස් කරන්න. මුලින්ම ආගේ bank app එකට ගිහලා බලන්න. හරියටම මේ මුදල ඔයාලා sell කරන්න ගියපු මුදලට හරියන amount එක ඒ විදිහටම එවලද තියෙන්නේ කියලා දැන් මෙතනදිත් මමත් බලනවා මේ 3026.43ක් මගේ account එකට ඇවිල්ලාද තියෙන්නේ කියලා. එරම 3026.43ක් මගේ account එකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනදී payment receive කියන එක මම touch කරගන්නවා. හරි touch කරගත්තට පස්සේ මෙතනදී I have the verified amount කියන එක එන්න ඕනේ. ඒ කියන්නේ හරිම මුදල අපිට ඇවිල්ලානේ තියෙන්නේ. ඒක නිසා අපි මේක දාලා මෙතනදී confirm release කියන එක දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ අපිට එනවා අපේ fingerprint එක 2 factor add කරගත්තා නම් ඔයාලට ඒ fingerprint එක එහෙමත් නැත්නම් face key එක එනවා add කරන්න ඒ ලබා දෙන්න. ඔන්න USD ටික සාර්ථකව sell කරගෙන ලංකාවේ බැංකුවකටම ඔන්න මම මගේ බැංක් එකටම මුදල් අරගෙන පෙන්නුවා. ඉතින් මෙතනත් ඔයාලට ෆීඩ්බැක් එකක් මෙයාට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි USD මිලදී ගන්න. ඒ වගේම sell කරන්නත් මේ විදිහට ඔයාලගේ බැංක් වලට ගන්නත් මේ විදිහට. ඉතින් මෙතනදී ලොකු අමාරු දෙයක් නෑ. අනිවාර්යයෙන්ම හොරුන්ට අහු වෙන්නේ නැහැ. ඔයාලා හරියට ෆීඩ්බැක් බලලා කෙනෙක්ව තෝරගෙන මේ විදිහට USD buy and sell කරන්න තෝරගන්නව නම් දැන් අපි බලමු Binance Exchange එකේ තියෙන පොඩි amounts වලින් තියෙන විවිධ cryptocurrency USD කරගන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ trade කියලා තියෙනවා. මේ trade කියන තැනට එන්න පුළුවන්. ආවට පස්සේ මෙතන තියෙනවා මේ spot වලට එහා පැත්තෙන් තියෙන මේ convert කියලා. මේ convert කියන එක touch කරගන්න. එතනදී ඔයාලට Binance එකේ විවිධ offers එහෙම එනවා. ඒ වගේම මම කතා කරනවා videos ගෙනල්ලා දැනුවත් කරනවා. ඊට අමතරව Telegram channel එකෙත් update කරනවා. ඉතින් මේ වගේ පොඩි reward දෙන අවස්ථා තියෙනවා. ඉතින් $1 $2 වගේ value එකක් තියෙන crypto අතින් USD කරගන්නේ කොහොමද? ඉතින් මෙතනදී මේ from කියන තැනට ඔයාලේ අදාළ cryptocurrency එක තෝරගන්න අවශ්‍යයි. ඊට පස්සේ to කියන තැනට ඔයාලට අවශ්‍ය
USDT නම් USDT සිලෙක්ට් කරලා මෙතනදී amount එක max කියන එක දීලා ඒ මුදල USDT කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනදී preview කියන එක දීලා මේ මුදල convert කරගන්න පුළුවන්. අමතර කිසිම fee එකක් යන්නේ නැහැ. ඔයාලා ගාව තියෙන ඕනම cryptocurrency එකක් මේ විදිහ භාවිතා කරලා ඔයාලට USDT කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම අර කලින් කියලා දුන්න විදිහටම P2P එක හරහා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලගේ ලංකාවේ බැංකුවටම මුදල් මේ විදිහට තමයි account එකක් create කරලා ඔයාලගේ security එක වැඩි කරගෙන P2P හරහා USDT buy and sell කරන්න මේ විදිහට මේ කියලා දුන්නු තැන් වල නොතේරුණු තැනක් තියෙනවා අනිවාර්යයෙන්ම comment section එකෙන් comment එකක් දාන්න මම reply එකක් ඔයාලට ලබා දෙන්නම්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එකට subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා.